හායි ඉතින් හැමෝටම කොහොමද? හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ N5 grammar වල තවත් grammar point එකක්. ඉතින් මේ තමයි grammar වල 15th video එක. මීට කලින් videos 14කින් මම ඔයාලට grammar points අරගෙන ආවා. ඒව බලපු නැති අය අනිවාර්යෙන් ඒව බලන්න. ඔයාලගේ Japanese knowledge එකට මොනවා හරි දෙයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් අද grammar point එක මොකක්ද කියලා බලන්න. හැමෝම මාත් එක්ක දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හරි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අගෙමස්, කෂිමස්, ඔෂියමස් කියන verbs එක කොහොමද අපි verbs ටික මේ verbs sentence එක යොදන්නේ. එතකොට මේවා sentence එක තියෙද්දි මොනවාද මේ වගේ special requirements කියන එක ඔයාලට කියලා දෙන්න. ඉතින් අගෙමස් කියනවා අපිට මොනවා හරි දෙයක් ලැබෙනවට ලබා දෙනවා කියන එක තමයි අගෙමස් කියන්නේ. කෂිමස් කියනවා ණයට දෙනවට. ඔෂියමස් කියනවා උගන්වනවා කියන එක. ඉතින් මේ verbs තුන sentence එක යොදද්දී අපි සාමාන්‍යයෙන් ඒ verbs කරන කෙනෙක් ඉන්නවනේ. අන්න ඒ පුද්ගලයාව නීනිපාතයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අපිට උගන්වන කෙනා ඉන්නවනේ. අන්න ඒ කෙනා නෙවෙයි. හැබැයි මේ ඉගෙනුම ලබන කෙනාව අපි නීනිපාතයෙන් හඳුන්වනවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ කවුරු හරි විසින් අපිට දෙයක් කරනවා නම් අන්නේ අපි කියන කෙනාව තමයි මේ නීනිපාතයෙන් හඳුන්වන්නේ. පොයින්ට් එක අපි බලමු. යම් දෙයක් ලබා දෙනවා, ණයට දෙනවා, උගන්වනවා ආදී ක්‍රියාපද වලට යටත් වන පුද්ගලයා නීනිපාතයෙන් නිරූපණය කරයි. මම හිතනවා දැන් ඔයාලට තවත් පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මේ ක්‍රියාවට යටත් වෙන කෙනාව තමයි මේ නීනිපාතයෙන් පෙන්වන්නේ. ඒක තමයි මම මේ ස්ට්‍රක්චර් එකේ දක්වලා තියෙන්නේ person, ni, agemas, kashimas, oshiyemas කියලා. මේකට මේ personට කලින් මේක කරන කෙනා එනවා. එතකොට එයාට පස්සේ එන නිපාත පදේ එනවා. ඊට පස්සේ තමයි මේ යටත් වෙන කෙනා. ඊට පස්සේ නීනිපාතය තවත් ඕනනම් noun එකක්, place එකක් මොකක් හරි තියෙන්න පුළුවන් මේ verb එකට කලින්. ඉතින් අපි example එක බලමු. මිරාසන්නි ඒගෝ ඕ ඔෂියමස්. මිරාට ඉංග්‍රීසි උගන්වනවා. මිරාට ඉංග්‍රීසි උගන්වනවා. මේක උගන්වන්නේ කවුද කියලා හැබැයි දීලා නැහැ. අපිට ඕන නම් තවත් පැහැදිලි කරගන්න මම ඔයාලට කියන්නම්. ටීචර් මිරාට ඉංග්‍රීසි උගන්වනවා. එතකොට අපිට වාක්‍ය හැදෙනවා සෙන්සේවා මිරාසන්නි ඒගෝ ඕ ඔෂියමස්. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ grammar point එක ඇත්තටම කියවෙන්නේ මොකක් හරි දෙයකට. ඒ කියන්නේ මේ verbs තුනට යටත් වෙන පුද්ගලයාව අපි නීනිපාතයෙන් නිරූපණය කරනවා කියන එක. හරි. ඊළඟට මේක තමාද ඊළඟ grammar point එක. මොරයිමස්, කරිමස්, නරයිමස්. මොරයිමස් කියනවා අපිට දෙයක් ලැබෙනවා. කාගෙන් හරි අපි දෙයක් ලැබෙනවා. එතකොට කරිමස් ණයට ලැබෙනවා. නරයිමස් ඉගෙන ගන්නවා. අපි හිතලා ඉගෙන ගන්නවා. කාගෙන් හරි උගන්වා ගන්නවා කියන එක. කාට හරි කියලා අපි ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ එකක්. මේකේ වෙන්නේ මේ ක්‍රියාපද වලට යටත් වෙන පුද්ගලයා තමයි නීනිපාතයෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් අරකේ අපි කිව්වේ අපිට එයා කරලා දෙනවා කියන එකනේ. මේකෙදි අපි කරව ගන්නවා කියන එක තමයි වෙන්නේ. මම හිතනවා තේරෙනවා ඇති කියලා. අරකෙදි කරලා දෙනවා, මේකේ කරව ගන්නවා. එයාට කියලා අපි උගන්ව ගන්නවා. එයාගෙන් මොන හරි ඉල්ල ගන්නවා. ආයෙ දෙන්නම් කියලා ඉල්ල ගන්න එක තමයි මේ කරිමස් කියලා කියන්නේ. ණයට ඉල්ල ගන්නවා. අපි දැන් පුස්තකාලයකට වගේ ගිහිල්ලා පුස්තකාලාධිපතිට කියලා පොතක් ඉල්ලගෙන එනවා. ඒ වගේ තැන්වල අපි කරිමස් කියන verb එක තමයි යොදන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම මේ දීලා තියෙන්නේ person, ni, moraimas, karimas, naraimas. මේ structures දෙකේම structures එක වගේ වෙනස verbs ටික. ඉතින් මේකේ වෙන්නේ moraimas, karimas, naraimas නම් තියෙන්නේ අපි දෙයක් කරව ගන්නවා. එතකොට
අගෙමස්, කෂිමස්, ඔෂියමස් නම් තියෙන්නේ අපිට දෙයක් කරවලා දෙනවා. එයාලා අපිට කරලා දෙනවා කියන එක. අපි බලමු එක්සැම්පල් එක. සචිනි සන්නි ඒගෝ නරයිමස්තා. සචිනිගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. සචින්ට කියලා මේ ඉංග්‍රීසි ඉගෙනගෙනයි තියෙන්නේ. දැන් මේක අපි කිව්වොත් ඔෂියමස්තා කියලා දාලා එහෙම වුණොත් අපිට දාන්න වෙන්නේ සචිනි සන්වා වතාෂිනි ඒගෝ ඔෂියමස්තා. ඒකෙන් කියන්නේ සචිනි මට ඉංග්‍රීසි ඉගැන්වුවා. සචිනි තමයි උගන්වන්නේ. හැබැයි මේක මම සචිනිට කියලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක. මම හිතනවා ඔයාලට ග්‍රැමර් පොයින්ට්ස් දෙක වෙන වෙනම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් පොයින්ට්ස් දෙකේ කොහේ හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපි යමු රේන්ෂු වලට. මේ තමයි රේන්ෂු. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම වීඩියෝ එක පෝස්ට් කරලා රේන්ෂු එක කරයි කියලා. ඊට පස්සේ අපි ආන්සර්ස් වලට යමු. හරි, අපි බලමු ආන්සර්ස්. ඉතින් හැමෝගෙම ආන්සර්ස් හරි ඇති කියලා මම හිතනවා. අපි බලමු ආන්සර්ස් එකින් එකට. ගුරුවරයා නිෂාට ජපන් භාෂාව උගන්වනවා. සෙන්සේවා නිෂා සන්නි නිහොන්ගෝ ඔෂියමස්. ගුරුවරයා තමයි මේ නිෂාට උගන්වන්නේ. නැතුව නිෂා ගුරුවරයාට කියලා ඉගෙන ගන්නවා නෙමෙයි. මේක අපිට මේ පැත්තටත් හදන්න පුළුවන්. නිෂා ගුරුවරයාට කියලා ජපන් භාෂාව ඉගෙන ගන්නවා කියලාත් හදන්න පුළුවන්. එහෙම වුණොත් අපිට එන්නේ නිෂා සන්වා සෙන්සේනි නිහොන්ගෝ නරයිමස් කියලා. ඒ විදිහට අපිට මේ වාක්‍ය දෙපැත්තටම හරවන්න පුළුවන්. එතන වෙනස වෙන්නේ අපි මතක තියාගන්න ඕනේ ඔෂියමස්, අගෙමස්, කෂිමස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අපිට කෙනෙක් කරලා දෙන දෙයක් සහ කරිමස්, නරයිමස් සහ මොරයිමස් තියෙනවා නම් ඒක අපි කරව ගන්න දෙයක් කියන එක තමයි අපි එතන මතක තියාගන්න. දෙවෙනි එක අපි බලමු. කසුන් සචිනිට තෑග්ගක් ලබා දුන්නා. කසුන් සන්වා සචිනි සන්නි ප්‍රසෙන්තෝ අගෙමස්තා. අක්කා මට මේ ශබ්ද කෝෂය ණයට දුන්නා. අනේවා වතාෂිනි කොනොජිෂෝ කෂිමස්තා. අන්න මේක අපි කිව්වොත් මම අක්කාගෙන් මේ ශබ්ද කෝෂය ඉල්ලගත්තා කියලා. එතකොට අපිට හදන්න පුළුවන් වතාෂිවා අනේනි කොනොජිෂෝ කරිමස්තා කියලා. හරි, ඊළඟ එක. මට අම්මගෙන් ලිපියක් ලැබුණා. වතාෂිවා හහානි තෙගමි මොරයිමස්තා. මට යාළුවාගෙන් පෑනක් ණයට ලැබෙනවා. වතාෂිවා තොමොදාචිනි පෙන් කරිමස්. මේක දැන් මේක හරි විදියටම සිංහලෙන් කිව්වොත් මං යාළුවාගෙන් පෑනක් ණයට ඉල්ලගත්තා කියන එක. දැන් ජැපනීස් එකම සිංහලට හරවද්දි ඉතින් අපි මෙහෙම තමයි ලියන්නේ. ඒ කියන්නේ දැන් මං කියවනේ කරිමස්, මොරයිමස්, නරයිමස් කියන්නේ මං දෙයක් කරව ගන්න දෙයක් කෙනෙක්ට කියලා. එතකොට ඒ කරව ගන්න කෙනාට තමයි මේ නීනිපාතේ දාන්නේ. හරිනේ? ඊළඟ එක අපි පාසලේදී තනක මහතාගෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. වතාෂි තචිවා ගක්කෝදේ තනක සන්නි ඒගෝ නරයිමස්තා. තනක මහත්තයාට කියලා අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියන එක තමයි මේකේ කියන්නේ. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලට මේ එක්සැම්පල්ස් එක්ක සහ එක්සර්සයිසස් එක්ක මේ දෙකේ වෙනස තවත් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අදට මෙතනින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට දාන්න. අපහු පාරක් එතකොට මම ඔයාලට ඒවා පැහැදිලි කරනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලට තවත් අලුත් Japanese ගැන knowledge එක එන videos ගොඩක් අරගෙන ඉස්සරහට හම්බෙන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. හැමෝටම sayonara.